ආයිබෝවන් ඔෆැමිලි කිචන් YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් අදත් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක බෙදාගන්නේ ගෙදර තියෙන ඕනෙම නූඩල්ස් එකක් පාවිච්චි කරලා කොහොමද රසට ටිකක් සැරට රාමෙන් නූඩල්ස් එකක් හදාගන්නේ කියලා. ඉතින් අද මම මෙතෙන්දි පාවිච්චි කරේ මැගී පැකට් එකක්. ඉතින් ඔයාලා කැමති නූඩල්ස් ජාතියක් පාවිච්චි කරලා මේක හදාගන්න පුළුවන්. අපි දැන් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මම ඉස්සෙල්ලාම අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකක් මේ විදිහට රත් වෙන්න තිබ්බා. ඉතින් වතුර ටික දැන් හොඳටම උතුරනවා. ඉතින් වතුර ටික උතුරද්දි මම මේ විදිහට කඩාගත්ත මැගී නූඩල්ස් එක වතුර එකට දානවා. දාලා මම මේකේ ලිප් ඕෆ් කරනවා. ඒතර මැගී නූඩල්ස් එකත් තැම්බෙන්න විනාඩි 2ක වෙලාවක් යනවා. ඉතින් මම මෙතෙන්දි විනාඩි 2ක් තඹගන්නේ. හරියට විනාඩි 1කමාරක් තමයි තඹගන්නේ. ඉතින් මේ තියෙන විනාඩි 1කමාරක් තැම්බුණු නූඩල්ස් එක දැන් අපි මේක අයින් කරගමු. මේ විදිහට වතුර ටික අයින් කරලා නූඩල්ස් එක පෙරලා අයින් කරගන්න. දැන් අපිට තියෙන්නේ අපේ රාමෙන් එක හදාගන්න. මේ වගේ ටිකක් ලොකු පෑන් එකක් ලිපේ තියලා මම ඒකට එකතු කරගන්නවා. තෙල් මම මෙතන පොල් තෙල් තමයි පාවිච්චි කරේ. ඉතින් පොල් තෙල් මේ සැන්දක වගේ ප්‍රමාණයක් මම පෑන් එකට දාගත්තා. තෙල් ටික හොඳට රත් වෙද්දී අපිට පුළුවන් ඒකට හොඳට චූටියටම කපාගත්ත සුදු ලූණු ඒ වගේම බී ලූණු ටිකක් එකතු කරගන්න. මම සාමාන්‍ය ප්‍රමාණයේ සුදු ලූණු බික් දෙකක් සහ බී ලූණු ගෙඩි එකකින් භාගයක් තමයි චූටියට කපලා ගත්තේ. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කරගන්න පුළුවන්. බී ලූණු ටිකයි සුදු ලූණු ටිකයි තෙල් එකේ හොඳට මේ විදිහට ටෙම්පරාදු වෙද්දී මම මේකට එකතු කරගන්නවා කහ කුඩු තේ හැඳි කාලක්. ඉතින් ගොඩක් කට්ටිය කහ කුඩු එකතු කරන්නේ නැහැ. හැබැයි මට හිතුණා කහ කුඩු එකතු කරාම මේකට ගොඩක් ලස්සන පාටක් එනවා කියලා. ඒ වගේම කැලි මිරිස් තේ හැඳක් එකතු කරනවා. මිරිස් කුඩු තේ හැඳක් මම මෙතෙන්දී එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩු තේ හැඳි යටෙන් එකක් වගේ එකතු කරගන්නවා. ඉතින් ගොඩක් සැරට කන්න කැමති කෙනෙක් නම් මේ දේවල් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම සැර අඩු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි ආපහු මේ ටික හොඳට තැම්බෙන්න දෙමු. මේ වෙලාවේ ගින්දර වැඩි කරගන්න එපා. අඩුම ගින්දරේ ඔයාලා මේක කරගන්න. දැන් මම එකතු කරගත්තේ සීනි තේ හැඳක ප්‍රමාණයක් මම එකතු කරගත්තා. ඉතින් සීනිත් ඔයාලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා වතුර. ඇත්තට මම නූඩල්ස් එක කන්න කැමති ගොඩාක් තෙත ගතියට නෙමෙයි. ඒ හින්දා මම මෙතන වතුර මේසෙදී 1කමාරක් වගේ එකතු කරගත්තා. ඉතින් ගොඩක් තෙත ගතියට කන්න කැමති කෙනෙක් නම් ඔයා තව ටිකක් වතුර එකතු කරගන්න පුළුවන්. වතුර එකතු කරගත්තයින් පස්සේ සෝයා සෝස් තේ හැඳක් මම මේකට එකතු කරගන්නවා. ඉතින් මේ වෙලාවේ ඔයාට කැමති නම් ටොමැටෝ සෝස් ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මම නම් එකතු කරගත්තේ නැහැ. දැන් අපිට පුළුවන් අපි කලින් තඹගත්ත නූඩල්ස් එක අපි හදාගත්ත මිශ්‍රණයට එකතු කරගන්න. දැන් අපි මේක හොඳට කවලම් කරගමු. ඉතින් නූඩල්ස් එකේ තියෙන රසකාරක එහෙම යොදන එක අවශ්‍ය නැහැ. ඇත්තටම මේක මේ විදිහට හදාගත්තාම ගොඩාක් රසයි. ඒ වගේම ලස්සන පාටක් මේකට තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඔයාලට බලලා කැමති නම් ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. මම මෙතෙන්දී ලුණු කුඩු චුට්ටක් එකතු කරගත්තා. මොකද මැගී වැනි වගේ නූඩල්ස් වල ගොඩක් වෙලාවට ලුණු තියෙනවා. ඉතින් මම රසකාරක පැකට් එක එකතු කරගත්තේ නැති නිසා තමයි ලුණු ටිකක් වෙනම එකතු කරගත්තේ. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ඇත්තටම ගොඩාක් රසයි. ඉක්මනට හදාගන්නත් පුළුවන්. හදලා බලලා හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක නැරඹුවට ගොඩාක් ස්තුතියි. සුබ දවසක් ඔයාලා හැමෝටම.